අද අපි බෙහෙත් ගැන කතා කරන්නේ නැහැ. අද අපි කතා කරන්නේ වචන ගැන. මේ වචන ගැන තමයි අද අපි කතා කරන්නේ. බොහෝම දෙනෙක් හිතන්නේ භාෂාව කියන්නේ කතා කරන්න පාවිච්චි කරන එක්තරා උපකරණයක් පමණයි කියලා. නමුත් මට කියන්න තියෙන්නේ භාෂාව කියන්නේ මිනිස් මනසේ ඉතිහාසයයි. ඒ වගේම භාෂාව කියන්නේ ශිෂ්ටාචාරයක මතකයක්. ශිෂ්ටාචාරයන් වල තිබූ මතකයක් තමයි ඒ මතකයන් වලට තමයි අපි භාෂාව කියන්නේ. භාෂාව කියන්නේ අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වුණ මිනිස්සුන්ගේ ඒ අත්දැකීම් පදනම් කරගත්ත භාෂිතයක්. ඒ අත්දැකීම් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මේ වගේ භාෂාවන් වලින්. අද අපි බෙදකම ඉගෙන ගන්නවා නම් ඒ දැනුම ලියලා තිබුණු භාෂාවන් පිළිබඳ අපි සෑහෙන දුරකට සතුටු විය හැකි ප්‍රමාණයකට දැනුවත් වෙලා තියෙනවා. අද ලෝකයේම නවීන විද්‍යාව ගැන ආඩම්බර වෙනවා. හොඳයි, ඒක හොඳ දෙයක්. නමුත් මට අහන්න තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මයික්‍රොස්කෝප් නැති කාලෙක, එක්ස්රේ නැති කාලෙක, CT ස්කෑන් නැති කාලෙක, MRI නැති කාලෙක මේ පුරාණ මිනිසුන් අවුරුදු 5000කට පමණ පෙර මිනිස් ශරීරය ගැන මේ තරම් දැනගත්තේ කොහොමද? අද නවීන විද්‍යාවත් පුදුම වෙනවා. මේ ආකාරයෙන් නිවැරදිව මේ උපකරණ නැතුව කොහොමද මේ ඍෂි භාසිතය කරපු? ඒ ඍෂිවරුන් මේ ශරීර විඥානනය, ශරීර සම්බන්ධයෙන් අපි කියන්නේ දැනට කියන ඇනටොමි එක පවා ඉතාම පැහැදිලිව මේ අද කියන தත්වයම කියලා තියෙන්නේ කොහොමද? ඒ ඍෂිවරුන්ට පරිගණක තිබුණේ නැහැ. දැන් කියන කෘත්‍රිම බුද්ධිය උන්වහන්සේලා පාවිච්චි කරලා නැහැ. ඔයලා ගන්න අන්තර්ජාලය තිබුණේ නැහැ. කොටින්ම විශ්වවිද්‍යාල තිබුණේ නැහැ ඒ කාලේ. නමුත් ඔවුන්ට තිබුණා, ඒ ඍෂිවරුන්ට තිබුණා නිරීක්ෂණය. යමක් හරියට නිරීක්ෂණ කරන ආකාරය. අවධානය. ඒකට නිසි අවධානය යොමු කිරීම. භාවනාව තිබුණා. ඒ වගේම ගැඹුරු පරීක්ෂණය. යම් දෙයක් පිළිබඳව ඉතාම ගැඹුරින් කරගන්න පරීක්ෂණය. දැන් අදත් ඒ ඍෂිවරු කියපු දේවල් වලින් බොහොම මූලික සංකල්ප බිඳ දාන්න පුළුවන් జగතෙක් හම්බ වෙලා බිහි වෙලා නැහැ. වාද තිබෙනවා සමහර තැන්වල සීමිත තැනකට. ත්‍රිදෝෂ සංකල්පය ගැන වාද ඇති කරන්න පුළුවන්. ඒක අපි කියන්නේ ත්‍රිදෝෂ වාදය. පංච මහා භූත ගැන වාද ඇති කරන්න පුළුවන්. ඒකයි කියන්නේ පංච මහා භූත වාදය. නමුත් උන්වහන්සේලා පැහැදිලි කරලා තියෙන මිනිසාගේ ශරීරය, මිනිසාගේ මනස, මිනිසාගේ ආහාර රටාව, පරිසර පද්ධතිය සමග සම්බන්ධ වෙන ආකාරය, ඒ චර්යා රටාවලින් රෝග ඇති වෙන නැති වෙන ආකාරය පිළිබඳ ඔවුන්ගේ මූලික સિદ્ધාන්ත අදටත් ජීවමානයි. කිසිවෙකුට ඒක බෙදින්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක බෙදින්න ගියොත් ඒක බොරුවක්. බිනින්න බැරි වෙන්න උන්වහන්සේලා කියලා තියෙන විදියෙන් තොරව ජීවත් වෙන්න ගියොත් රෝගාබාධ ඉතා වේගයෙන් උද්දීපන වෙනවා. කෙසේද මෙසේ වසර 6000කට පමණ පෙර කලින් කතා කරපු කිසිම නවීන උපකරණයක් නැතිව උන්වහන්සේලා මේ දුටුවේ. ඒ නිසා ඒ දුටු බව අදටත් හෙටටත් නැවත නැවත ඔප්පු වෙමින් එනවා මිස ඒක විනාශ වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මේ ඍෂිවරු තුන්කල් දක්නා නුවණ තිබුණු අය. නමුත් අපි මේ ඍෂිවරු දෙවියෝ කියලා පිළිගන්නේ නැහැ. දෙවිවරු නෙවෙයි. manussත්වයේ ඉහළම අග්‍රඵලය වන ධානඵල සමාපatti වලට සමවැදිලා බුදුවරුන් විසින් පවා අනුමත කරලා තියෙනවා. ඒ කියන්නේ ඍෂි භාෂිතයට බුදුවරුන් කොහෙවත් ගරහලා එහෙම නැහැ. එම නිසා අපි ඍෂිවරු විශිෂ්ට නිරීක්ෂකයන් ලෙස අපි ගෞරව කරන්නේ. එතකොට දැන් ගැටලුව තියෙන්නේ අපේ
වෙදකම් ඉගෙන ගන්න ගොඩක් අය කියනවා මට නම් ඔය ආයුර්වේදයෙන් ඇති වැඩක් නැහැ. මම හෙළ වෙදෙක්. එහෙම කියන අයගේ යථාර්ථය දිහා බැලුවම අපිට තියෙනවා එයා කියනවා අපිට විභාග ඕනේ නැහනේ. ඒ කියන්නේ Taman දන්න දැනුම Tamanට පරීක්ෂා කරගන්න ඕනේ නැහැ කියන එකයි. මොන විභාගයක්වත් ඕනේ නැහැ කියලා එයාලා කියනවා. ඒක තමන්ගේ තමන් මනස රවට්ටා ගැනීම. මම වතාවකුත් කිව්වා නිසි පුහුණුවක් නැතුව යුද්ධයට යන සොල්දාදුවා හෝ ඉහළ නිලයක් දරාන ගියත් ඉක්මනින් එයා වැඩි කනවා. පුහුණුව නැති නිසා. ඒ වගේම තමයි මේ වෙදකම ඇතුළේ තියෙන බෝ වෙන රෝග. ඔබ දන්නේ නැතුව බෝ වෙන රෝගියෙක්ගේ අතපය ගැහුවොත් ඒ රෝගය බෝ වෙනවා. වැඩි ඕනේ නැහැ. ෂේ රෝගය වුණත් බෝ වෙන්න පුළුවන්. ඒ පිළිබඳ අවධානය තියෙන්න ඕන. ඊළඟට ඔබ කරනවා නම් බොරුවක්. ඒ බොරුව එකයි ඔබ කරන්නේ. ඔබට බොරු 10ක් විතර අත්විඳින්න සිද්ධ වෙනවා. සබාදාමේ නීතිය ඒකයි. අපි ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ අය ගෙනන නොයෙක් මත නිසා අද බොහොම අය මේ ඍෂි භාෂිතය ලෝකයට අඳුනලා දුන්න සංස්කෘත කියන භාෂාව. දැන් මෙතන පටලවා ගන්න එපා. සංස්කෘතිය වෙනයි. සංස්කෘත භාෂාව වෙනයි. සංස්කෘත කෙටි කර කියා ඇත. සංස්කෘත කියන භාෂාව අද වෙදකමට ඕනේ නැහැ කියන මට්ටමකට හිතාන ඉන්නවා. නමුත් ඒ නෙමෙයි සත්‍ය. වෙදකමට සංස්කෘත භාෂාව අවශ්‍ය වෙනවා. ඇයි අපිට සංස්කෘත භාෂාව අවශ්‍ය වෙන්නේ? මේ ගොඩාක් පැරණි වෙදපොත් බොහොමයක් ලියලා තියෙන සංස්කෘත භාෂාවේ. ඒ නිසා අඩුම සංස්කෘත වචන කිහිපයක්වත් දැනගන්න එක ඔයාට ප්‍රයෝජනයක් වෙනවමයි. නමුත් මම මෙතනින් තව ඉතාම වැදගත් දෙයක් කියන්න ඕනේ. සංස්කෘත භාෂාව දැන ගැනීම හොඳයි. ඒක ඉතා හොඳ දෙයක්. නමුත් ඊටත් වඩා හොඳයි වෙදකම තේරුම් ගන්න නම් ඔබට වඩා සමීප භාෂාව වෙන්නේ ඔබේ උපන් භාෂාව වෙන සිංහල භාෂාවයි. ඔබේ මව් භාෂාව වෙන දිවට හුරු භාෂාව වෙන සිංහල භාෂාවයි. මොකද මේ ශ්‍රී ලංකාව තුල එළදීපය තුල පරම්පරා ගණනාවක් විද්දු වේදේ දත්තු හිටියා. ඒ වෛද්‍යවරුන් සටහන් ලියා තියෙනවා. අටුවා තියෙනවා. ටීකා තියෙනවා. ටිප්පණි තියෙනවා. අත්පිටපත් සටහන් තියෙනවා. මේවා බෙහෙත් පොත් බොහොමයක්ම තියෙන්නේ සිංහලෙන්. ඉතින් ඒ සිංහලේ ඔබ ඉගෙන ගන්න ඕනේ. මම කලිනුත් කිව්වා. ඒ සිංහල කියන්නේ ඔය අපි දැන් කරන උපාධි සිංහල නෙමෙයි. තම ගැඹුරු සිංහල භාෂිතය ඉගෙන ගන්න ඕනේ. ඒවා කියවන්න පුළුවන් වෙන දවසේ ඔයාට තේරෙයි ඔයාට තවත් ලෝකයක් ඔබට තවත් ලෝකයක් විවෘත වෙන බව. සමහර විට දැනේ ඇයි මම මෙච්චර කල් මේක භාවිතා කරේ නැත්තේ? මම මෙච්චර කල් අඳුරේ අත ගන්නවා වගේ නේද හැසිරුනේ? අන්ධ බීමත් ඇස් නොපෙනීමත් අඳුරට සමානයි. ඒ තවත් අඳුරේ ඉන්නගෙන ඉතා ගැඹුරු ඝන අන්ධකාරය. අටුවා සහ ටීකා කියවීම ගැන අපි ටිකක් කතා කරමු. ග්‍රන්ථයක් කියවන එක දෙයක්. ග්‍රන්ථය කියවන. ඒ ග්‍රන්ථයේ අටුවාව කියවීම තවත් දෙයක්. ඒ ග්‍රන්ථයේ ටීකාව කියවන එක ඊටත් වඩා දෙයක්. දැන් බලමු අපි එහෙම වෙන්නේ කොහොමද? මේ මූල ග්‍රන්ථය බීජයක් වගේ. අපි හිතමු පැල කරන ශාකයක බීජයක් වගේ. මේ බීජය ගැන ලියවිච්ච විදිය තමයි මේ බීජය අතට ගත්තාම ඔබට දැනෙනවා මම මේ මූල ග්‍රන්ථය කියුවා. මේ ග්‍රන්ථයේ බීජය වගේ නම් ඒකේ අපි කියන අටුවාව. අටුවාව කියන්නේ මේ බීජයෙන් පැන නගින ගහක් වගේ. ඔබ ඒක සිටවලා වතුර පොර දාලා ජලකර්ෂණ බීජර්තු සංයෝගාත් සත්ස සම්භව. ජලයයි බීජයයි පසයි රෙලියයි වැටුනාම සංයෝගාත් ඒ ටික සංයෝග වුණාම ශස්ස සම්භව. ගසක් පැන නගින්නේ ඒ ගස ඔබට දැක ගන්න පුළුවන්. ගසේ හැඩය රතය. ඒක තමයි අපි කියන්නේ අටුවාව. ඒ ගහක් වගේ ග්‍රන්ථයේ අටුවාව ගහක් වගේ. ටීකාව කියන්නේ ඒ ගහේ හැදුණු මල් හා ගෙඩි වගේ මල් පිපෙනවා. ඒක දකින්න හම්බ වෙන්නේ නැහැ ටීකාව කියව ගන්න බැරි නම්. පළ දරනවා
ටීකාව කියව ගන්න බෑ නම් ඒක දකින්න වෙන්නේ නැහැ. අපි බොහොම විට මූල ග්‍රන්ථවල වචන කියවනවා. නමුත් අටුවාව කියවන විට තමා ඒකේ සැඟවුණු අර්ථයන් අපිට පෙනෙන්න පටන් ගන්න. එම නිසා සංස්කෘත භාෂාව ඉගෙන ගන්න. නමුත් සිංහල අමතක කරන්න එපා. සිංහල අමතක කරලා මේ ගමන යන්න බෑ. ඔබේ මව් භාෂාව ඔබ බොහෝ දුරට රැගෙන යාවි. දැන් දේවනාගරි අකුරු ගැන අපි කතා කරොත් සංස්කෘත භාෂාව ලිවීම සඳහා අපි ප්‍රධාන අකුරු පද්ධති යක් භාවිත කරනවා. ඒ අකුරු පද්ධතියට අපි කියන්නේ දේවනාගරි ලෙස තමයි හඳුන්වන්නේ. අ ආ ඉ ඊ ඒ වගේම අ ආ ඉ ඊ උ ඌ ඉරු කියන අකුරු ආදී කියන රු කියන හද්දේ තමයි මෙතනදී ගන්න. ඉරු ඉලු කියන අකුරුත් මෙතන තියෙනවා. රු ලු කියන සද්ද. කක්ක ගග චච්ච ජාච චච්ච ජාච ටට ඩට තත් දත පප්ප බප්ප. දැන් මේ කච්ච තප්ප කියන අකුරු ටික තමයි පහලට ගන්න. කචට තප කියලත් අපි මේ වර්ගීකරණය සරලවට හදාගන්න. මෙන්න මේවා මතක තබා ගැනීමෙන් ශබ්ද වර්ණකීමෙන් ඔබට ග්‍රන්ථ කියවීමේ ඉතාම පහසුවක් ලැබෙනවා. අපි මේ කරන සාකච්ඡාවට වඩා ගැඹුරු දෙයක් තමයි ග්‍රන්ථය කියවීමේ. ග්‍රන්ථයට වඩා ගැඹුරු එකක් තමයි ග්‍රන්ථයේ අටුවාව කියවන එක. ඒ අටුවාවට වඩා ගැඹුරු තැනක් තමයි ටීකාව කියවන එක. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් මම ඔය මේ වීඩියෝ එක බලන්නෙත් නැතුව අටුවාව බලන්නෙත් නැතුව කෙලින්ම ටීකාව කියවන්න. ටීකාව කියවන්න තේරෙන්නේ නැහැ මූලාශ්‍රය දන්නේ නැහැ. දැන් අපි සඳහන් කරපු කලින් මේ අකුරු පද්ධතිය ගැන අවබෝධයක් නැත්නම් කොහොමද ඔබ භාෂාව කියවන්නේ? ඒ වගේ තමයි මූල ග්‍රන්ථ පිළිබඳ අවබෝධය නැත්නම් ටීකාව කියවුවට ඇති ඵලයක් නැහැ. ඔබ දන්නේ නැහැ. ඒක හරියට මූලාශ්‍ර සහිත යම්කිසි කතාවක පළවෙනි දෙවෙනි කොටස් නොබලා අග කොටස බලනවා වගේ වැඩ. එතකොට ඔබට තීරණයක් කරගන්න බෑ ඒ කතාව කොතෙන්ද. ඊළඟ එක තමයි උච්චාරණය ගැන ගොඩ ප්‍රශ්න තියෙනවා. නමුත් උච්චාරණය වැදගත්. සමහර වචන උච්චාරණය වුණොත් වෙනස් විදියකට වෙනස් අර්ථකථනයක් තමයි එන්නේ. ඒ නිසාම තමයි මම කියන්නේ මේ උච්චාරණය ගොඩක් වැදගත්. නමුත් මෙතන තව දෙයක් කියන්න තිබෙනවා. සමහර අය උච්චාරණය ගැනම අවුරුදු ගාණක් ගත කරනවා. හැබැයි එයාලා අර්ථය තේරුම් ගන්නේ නැහැ. ඒ කියන්නේ කියු දේ නැවත 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 කියන. අපි කියනවා ඒක ගිරා අධ්‍යයනය වගේ දෙයක්. ගිරව අධ්‍යයනය කරන්නේ ගිරව කෑ ගන්නවා වගේ නැවත නැවත ගිරව දානවා කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඔය කිව්වට මමත් කියනවා. මම කියනකොට ඊළඟ පරම්පරාව ඒක කියනවා. අර්ථය තේරුම් ගන්නේ නැහැ. ගොඩක් දේශීය වෙදගමේදී පමණක් නෙමෙයි බයිබලයේ කොටස්වල ධර්මයේ කොටස්වල සමහර උච්චාරණය විතරයි අර්ථය දන්නේ නැහැ. ඒක හරියටම නිකන් අපි යම්කිසි බඩගින්නක් තියෙන වෙලාවේ කෙනෙක් ඉල්ලනවා මට කන්න ඕනේ කියලා. ඔබ කියනවා හරි මම දෙන්නම් මෙනු එකක්. මෙන්න මෙහෙම උයලා මෙහෙම හදලා කෑම හදන විදිය තමයි ඔබ උගන්වන්නේ. බඩගිනි ඉල්ලනකොට වතුර ඉල්ලනවා පිපාසයෙන්. ඔබ වතුර නෙවෙයි දෙන්නේ. ඔබ දෙන්නේ උච්චාරණය කරනවා. වතුර හැදෙන්නේ CO2 එකතු වෙලා. නමුත් වතුර පිපාසයෙන්. වතුර අවශ්‍ය කරන වතුර අයියෝ. කෑම අවශ්‍ය කරන කෑම අයියෝනේ. ඒ කෑමවල මෙනු පත්‍රය නෙමෙයි. ඒක තියෙන ಜಾති නෙමෙයි. බඩගින්න නිවන්නයි ඕන. වචනය පසුපස දුවන්ට එපා. අර්ථය සොයන්න. අර්ථය තමයි ඔබ ඉදිරියට ගෙනියන්නේ. දවසක් මගේ ශිෂ්‍යයෙක් කියනවා ගුරුතුමා මම සංස්කෘත වචන 100ක් කටපාඩම් කරා. කියාගෙනත් ගියා. මම අහුවා හොඳමයි. බොහොම වටිනවා. ඒ වගේ කීයක තේරුම දන්නවා. 10ක දන්නවා 90ක දන්නේ නැහැ. සමහර විට ඒ 10 දන්නේත් නැහැ.
ඒක මම කිව්වා එහෙනම් ඒ කියන්නේ එකක්වත් දන්නේ නැහැ. තේරුම දන්නේ නැහැ. එහෙනම් ඔයා ශබ්ද ගබඩාවක් විතරයි. ශිෂ්‍යෙක් නෙවෙයි. ශබ්දේ ප්‍රතිවර්තනයක් පමණයි. එනිසාම වචන කීපයක් එකතු කරන්න සංස්කෘත භාෂාවෙන් ඔබට සංස්කෘත කියන එක අමාරු නම් ග්‍රීක් වගේ නම් තේරෙයි මේ භාෂාවේ මේ වචනවල තේරුම දැනගත්තට පස්සේ සංස්කෘත භාෂාව කතරම් සරලද සෞම්‍යද සුමටද කියලා. සරල භාෂා සංස්කෘතං සරල භාෂා සංස්කෘතං රම්‍ය භාෂා සංස්කෘතං. අපි සංස්කෘත කියන වචනයක් ශරීර මොකටද? ඔව් සිරුර. රෝග ලෙඩ රෝග අසනීප සිංහල තේරුම ආසනය. බේෂජ කියලා කියන බේෂජ ඖෂධ බෙහෙත් ආහාර මොනවාද? කෑම අග්නි ජීර්ණ ශක්තිය යමක් ජීර්ණ අග්නි කියන්නේ ගින්නම වමනක් ජීර්ණ ශක්තිය දෝෂ යම් කිසි දෙයක ක්‍රියාකාරී මූල ධර්ම ටික ධාතු ශරීරයේ පෝෂක කොටස් මල බැහැර කරන ද්‍රව්‍ය ගැන අපි කතා කරොත් එහෙම මල කියනවා ශරීරය බැහැර කරන ද්‍රව්‍ය මොනවද ශරීරය බැහැර කරන ද්‍රව්‍ය අසුචි දේශීය භාෂාවෙන් කියනවා නම් පුරිජ අසුචි මුත්‍ර දහඩිය මේ වචන වලින් ඔබට තේරෙන්නේ නැති සංස්කෘත භාෂාව ඔබට කොතරම් සමීපද කියලා. මේ සියල්ලම එක දවසකින් ඉගෙන ගන්න හදන්න එපා. එක දවසකින් ඉගෙන ගන්නත් බෑ අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා ක්‍රමයෙන් ඉගෙන ගන්න. මේ භාෂාව වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරන්න ඕනේ මගෙන් අහලා තිබුණ එකක්. ඉංග්‍රීසි මම සමහර විට භාවිතා කරනවා. ඒ නිසා ගොඩක් අය අහලා තිබුණා දේශීය වෛද්‍යවරයෙක් නම් මොකටද ඉංග්‍රීසි අවශ්‍ය වෙන්නේ? අපි යුරෝපීයෝ නෙමෙයි. ගොඩක් අය ඉංග්‍රීසි භාවිතා කරන්නේ නැතුව යුරෝපීය ගතියට ඇඳ පැළඳගෙන දේශීය වෙදකම් කරන අයත් අපි දකිනවා. අපි යාලට ගරහන්නේ නැහැ. යාලට යථා ස්වභාවය අවබෝධ වෙනකොට කල් ගිහිල්ලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙත් වැදගත් කොටසක් අපි එකතු කරන්න ඕනේ. අද මේ ලෝකයේ සමග සම්බන්ධ වෙන්න නම් ඉංග්‍රීසි භාෂාව දැනගෙන සිටීම ඉතාම ප්‍රයෝජනයි. අපිට අපේ පරණ දැනුම තියෙනවා ඒක ඇති. නමුත් නවීන පර්යේෂණත් ලෝකෙ සිද්ධ වෙනවා. නවීන විද්‍යා මතවාද කියන නවීන ලෝකයේ අලුත් පියවර තියෙනවා. ඒ නිසා අපිට ඉංග්‍රීසි භාෂාව සෑහෙන දුරකට යම් තාක් දුරකට වැදගත් වෙනවා. ඒ වැදගත් වීම තමයි ප්‍රගුණ කරගත්තොත් තමයි ඒක අපිට වැදගත් වෙන්නේ. ඒක අපිට ලෝකේ නවතම දැනුම කියවන්න, දැනගන්න, අහන්න උපකාරී වෙනවා. දැන් මේ භාෂා අතර තියෙනවා ඉංග්‍රීසි භාෂාව අතරත් සංස්කෘත අතරත් රුධි සම්බන්ධයක් තියෙනවා. ඔබ කවදා හරි හිතුවද සංස්කෘත භාෂාවෙන් මාතා කියන්නේ අම්මා, මාතා ඉංග්‍රීසියේ මදර් වෙනවා. බ්‍රාතා සහෝදරයා බ්‍රදර් වෙනවා. දුහිතෘ ඩෝටර් වෙනවා. උනේ කොහොමද? නාම නේම් වෙනවා. නම මොකක්ද? what is your name? නාම සංස්කෘත භාෂාවෙන් සංස්කෘතයි පැරණි භාෂා ඉංග්‍රීසි අලුත් භාෂා. ඉංග්‍රීසියේ ගොඩක් ඒවා තියෙනවා සංස්කෘතයෙන්. ත්‍රිශූලම් 4 කියන්නේ 3 බටහිර 3 යම් කියන්නේ යු කියන එක. මේ භාෂා විද්‍යාඥයෝ පෙන්නලා තියෙනවා මේ බොහෝම පරණ භාෂා ඉන්දු යුරෝපීය භාෂාවල සම්මිශ්‍රණයෙන් ඇවිත් තියෙන නිසා. එම නිසා මේ සමහර භාෂාවන් අතර වචනවල අති සමාන පුදුමාකාර සමානකමක් දකින්න පුළුවන්. මේක තමයි මේ භාෂාවක තියෙන අලංකාරය. දැන් මම කියන්න ඕන අවසාන වශයෙන් සංස්කෘත ඉගෙන ගන්න. සිංහල තවත් ගැඹුරින් ඉගෙන ගන්න. ඉංග්‍රීසිත් යම් තාක් දුරකට ප්‍රගුණ කරන්න. භාෂා තුනක් අතර හිර වෙන්න එපා. ඒවා එකින් එකට පාලන් විදියට අපිට භාවිතා කරන්න පුළුවන්.
මතක තියාගන්න ඕනේ. භාෂාව නෙමේ අරමුණ. දැනුම තමයි අරමුණ. ඒ දැනුමෙන් නතර වීම නෙමෙයි අරමුණ. ඒ දැනුම ලබාගෙන දැනුම අවබෝධ කර ගැනීමයි අරමුණ. ඔබට සංස්කෘත පොතක් ග්‍රන්ථයක් විවෘත කරලා කියවනකොට ඔබට පැරණි ඍෂිවරයෙක්ගේ සිත හම්බ වෙනවා. සිංහල අටුවාවක් ටීකාවක් කියවනකොට ඔබට ඔබේ පරම්පරාවේම වෛද්‍යවරයෙකු හම්බ වෙනවා. ඉංග්‍රීසි පොතක් විවෘත කරලා කියවනකොට නවීන ලෝකයේ පරීක්ෂකයෙකු හම්බ වෙනවා. මේ තුන්දෙනා සමග සංවාද කරන්න පුළුවන් වුණත් මේ පොත් කියවන ශිෂ්‍යෙක් විතරක් නෙමෙයි වෙන්නේ ඔබ. මේ තුන්දෙනා සමග සම්බන්ධ වෙන්න ගියාම දැනුමේ ලෝක කීපයක් අතර නිදහසේ ගමන් කරන සත්‍ය ගවේෂකයෙක් බවට ඔබ පත් වෙනවා. සර්ව සුඛ යහපතක් වේවා.